ඇයි මම භාවනාව ඔබ වහන්සේට පටිසෝතගාමීව දුන්නේ කියලා දැන් පැහැදිලිද? එතකොට මේ කයේ ඔබ වහන්සේ මේ දක්වා ආපු නැති, ඉගෙන ගත්තේ නැති, සිලබස් වල නැති ලොකු රසායනික, භෞතික, ජීව විද්‍යාත්මක ක්‍රියාදාමයක් තියෙනවා. තාම පියවි ඇසට මනුස්සයාගේ ප්‍රඥාවට ගෝචර නොවුණු. එතකොට ඒවට සාපේක්ෂව තමයි භාවනා දෙන්නේ. ඒවට සාපේක්ෂව තමයි මේ විද්‍යාවල් පිළිබඳ විස්තර කරනු ලබන්නේ. ඒවා ඒ විදිහට කෙරුවොත් තමයි සාර්ථක ප්‍රතිඵල හම්බෙන්නේ. වැරදිට කළාම දැන් මම ආනවා පොසිටිව් හෝමෝන් එකක් තියෙනවා. තව නෙගටිව් හෝමෝන් දෙකක් ඇදෙනවා. ඒ තුනම මිශ්‍ර වෙලා ප්‍රතික්‍රියා කෙරුවොත් පොසිටිව් පර්සන්ටේජ් එක වැඩිද නෙගටිව් පර්සන්ටේජ් එක වැඩිද? එතකොට නෙගටිව් පැත්ත වැඩි වෙනවා. නෙගටිව් පැත්ත වැඩි වුණාම එයා සාමාන්‍ය මිනිසුත් එක්ක අසාමාන්‍ය විදිහට කතා කරනවා. මේ මම ඊයේ බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා මේ ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ ඊයේ ඔව් ඉන්නකෝ විමසුවා. බුදුරජාණන් වහන්සේ මට කිව්වා උන්වහන්සේට පූජා කරන දාණය මට කැපයි කියලා. ඔළුව අවුල්නේ. දැන් මිනිසුන්ට තේරෙන මොනවා නට් එකක් ගැලවිලා කියලා. ඉතින් අපි බුදුරජාණන් වහන්සේට පූජා කෙරුවත් මට පූජා කරලා දෙකම එකයි. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒමයි ස්වාමීන් වහන්සේ අවසරයි ඔබ වහන්සේට දැන් අපි බුද්ධ පූජාව ගේන්න. එහෙම කියනවා. ඔළුව හොඳටම අවුලයි. මොකද උනේ? භාවනා කරලා වැරදි විදියට කරලා වෙන වෙන චක්‍ර ඇක්ටිව් වෙලා ඒ චක්‍රේ මේ චක්‍රෙත් එක්ක නෙගටිව් වෙලා ඒ හෝමෝන් දෙක නිසා සම්පූර්ණ මනස පැටර්න් එක අවුල්. මම දුක දැනෙන්නේ, hina වෙන්නේ, කතා කරන්නේ, තරහාගෙන ඔක්කොම හෝමෝන්නේ. එතකොට දැන් මේ චක්‍ර ඔක්කොම සම්පූර්ණ ඉන්ද්‍රියන් එක සම්බන්ධන්නේ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ, ක්‍රියා කරවන්නේ හෝමෝන් එකනේ. එතකොට දැන් ඒව අනවශ්‍ය දෙයට ඇක්ටිව් කරාම සයිඩ් ඉෆෙක්ට් කවුද නිවැරදි කරන්නේ? ඉතින් අංගොඩ ඉන්නවා, මුල් ඒරියාවේ ඉන්නවා, පොතක් ඉන්නවා, බලාගත්ත ගමන් ඉන්නවා. ඇයි දැන් ඒ කාලේ භාවනා කළානේ. භාවනා කළ මොනවද දන්නේ මොකද්ද කියලා උනද මතකත් නැහැනේ. ඉතින් කටේ දාලා මොනවද හපනවා? මොනවද කන්නේ? මේ එතන කත්තම අයියෝ ඒක අර මනසක බේත්නේ. අර මොකේ කුප්පියේ තිබිච්ච බේත් අරන් කටේ දාලා අප කනවා ඉතින්. අනුගේ බේත. දැන් මොකද කරන්නේ? නම් භාවනාව කියන එක ලෝකෝත්තර ඒවා එකක්වත් සයිඩ් ඉෆෙක්ට් නැහැ. ධ්‍යාන භාවනා, යෝග භාවනා කියන්නෙම හරිම අවදානන් ඒක වඩපු කෙනෙක් අනිවාර්යෙන් ඉන්නම ඕනේ. ඒක වෙනස් වෙන්නම බෑ. ඉන්නම ඕනේ. හේතුව එයා තමයි කතාව දන්නේ. හේතුව එයාට වැරදිලා නැත්තේ එයාගේ ගුරුවරු ළඟ ඉඳලා ටෙක්නික් කියලා දීලා සයන්ස් කියලා දීලා හරියට එයාව ගයිඩ් කරලා තිනවා. ඉතින් බේරිලා වඩලා උඩට ඇවිල්ලා අතම ඇක්ටිව් කරලා ඒක තුලින් අට සමාපatti හරි මොනවාරි විශේෂ දේවල් වලට ගිහිල්ලා ආයෙ ආපස්සට ඇවිල්ලා නෝමල් විදිහට ස්ටේබල් වෙලා. ඒකට එයා දන්නවා මේක ප්‍රැක්ටිකලි වෙන්නේ මේ විදිහට කියලා. ඒකට මේ සයන්ස් හැම එකක්ම දන්නේ. ඒ චක්‍රවල හෝමෝන් වල ක්‍රියාකාරී ස්වභාවය, ඒවා ලේවලට මිශ්‍ර වුණාම ඇති වෙන දේ, ඒවා කය වෙනස් වීමෙන් දැනගන්නේ කොහොමද? කය සුදුමැලි වෙනවා. ඇඟවල් වල ටිකක් පාට වෙනස් වෙනවා. ආහාර රුචිය වැඩි වෙනවා, ආහාර රුචිය අඩු වෙනවා, නිදිමත වැඩි වෙනවා. ටිකක් හැම දෙයකම ගැටෙන ස්වභාවය වැඩි වෙනවා, කය ඇක්ටිව් ගතිය වැඩි වෙනවා. මේ වලින් දැනගන්න මේ හෝමෝන් වල මේ ක්‍රියාකාරීත්වය වෙනවයි කියලා. ඒකට සාපේක්ෂව ටක්කර අනිත් චක්‍රවට ගිහලා අරක වැඩි කරලා ඒ හෝමෝන් එක මිශ්‍ර කරලා ඒකට අරක බැලන්ස් කරනවා යා. එතකොට මේ චක්‍රාත කියන්නේ මොකද්ද? ඒ චක්‍රවල ක්‍රියාකාරීත්වය මොනවද? මේවල ප්ලස් මයිනස් මොකද්ද? නෙගටිව් පොසිටිව් මේ වෝල්ටේජ් එක කරන්ට් විද්‍යුතය මොකද්ද? එතකොට මේක වැඩි වුණොත් ඒකට ගැලපෙන්නේ කොහොකද? මේක වැඩිවොත් මේක බැලන්ස් වෙනවා. ඒ සයන්ස් ටික ඔක්කොම දැනගන්න ඕනේ. ඒවා හරියට දැනගන්න නැතුව හත ගැව්වොත් වැරදෙන ප්‍රතිශතය 99%යි. 1% එකයි තියෙන්නේ යාට. පෙර කර්මයකට සංසාර පිනට අරියන්න පුළුවන්. 99%ක්ම වැරදෙනවා කියන එක තමයි තියෙන්නේ. වැරදිච්ච කට්ටිය ගොඩාක් ඉන්නවා.